नमस्कारे කියන්නේ ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Saranagamanaං sampunnaං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත දානීය අග්‍රකොටස පිළොව ගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේට දේශන දානයක් ලෙස පූජා කරනවා පූජා වේවා කියලා හිතාගෙන වමීන් වහන්සේලා සමගිට ගාථා කියන්නේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස වන්දාමි තේතියං සබ්බං සබ්බධාමේසු පටිච්චිතං ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා වනතාරපරිත්තේන දීපේන තමදං සිනාති ලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං පූජීමි බුද්ධං කුසුමේන පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං භුප්පං විරායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශවං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාං ගන්ධේන පූජයාමි තථාගතං අධිවාසේතු නොවන්තේ පානීයං පරිකප්පිකං අනුකම්පං උපාදාය පටිගන්ධාතු මුත්තම අධිවාසේතු නොවන්තේ භෝජනං පරිකප්පිකං අනුකම්පං උපාදාය පටිගන්ධාතු මුත්තම අධිවාසේතු නොවන්තේ සම්බං
සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තම ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චරං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං ධම්මේ ධම්ම සංවිත්තික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං ධම්මේ සංඝ සුපටිපන්න අනුත්තර නැවත සාදුකාරයක් දෙන්න. දානාග්‍රයෙහි තේරාසනෙහි වැඩ සිටින වැලිපිටිය අභය කරුණාරත්න මුදලින්දාරාම මහා විහාරාධීශ්වර අපේ ශාස්ත්‍රපති දඹගස්වාරේ චන්දසිරි නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ වැඩමවා වදාළ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි පින්වතියනි අපේ සරත් ප්‍රනාන්දු මහත්මයා ඒ නෝනා මහත්මිය දරු දෙපළ මූලිකව ඊයේ රාත්‍රී ආරම්භ කළ පින්කම රාත්‍රී මහා පිරිත් දේශනාවක් පවත්වලා අද මේ මහා සංඝරත්නය අරමුණු කරගෙන අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයට අයිති මහා සංඝරත්නය විශේෂයි පිළියෙල කළා වූ දානය සංඝසතුව පූජා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සංඝසතු දාන ක්‍රමය සම්බුද්ධ ශාසනයේ පමණක් තියෙන දානමය පින්කම. ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද දානය තමයි සාංඝික දානය. මගධරට පාලනය කළ බිම්බිසාර මහරජතුමාට එතුමා සිහිනෙන් දුටු තමන්ගේ පරලෝකීය ඥාතීන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමට තමයි මුලින්ම බුදුරජාණන් වහන්සේ සාංඝික දානය පැනෙව්වේ. ඒ සංඝසතු දානයේ ආනිසංස සර්වඥතා ඥානය අවබෝධ කරගත්තු බුදුහාමුදුරුවෝ පවා දේශනා කළේ සංඝගත දක්ඛිනා අසංඛේයං අපමේයං පදාමි කියලා. සාංඝික දානයකින් ලැබෙන ආනිසංසය වෙනත් දානයකින් ලැබෙන ආනිසංස හා සමානව නෙමෙයි ලැබෙන්නේ. ඒවා වෙනත් දාන ක්‍රමයන්ගෙන් පෞද්ගලික දාන වශයෙන් දෙන දම් දීම් වලින් ප්‍රමාණික වූ ආනිසංස තමයි ලැබෙන්නේ. නමුත් සංඝසතු දානයෙන් ලැබෙන ආනිසංසය කප්පානි සතසාසානි සංඝේ දින්නම් මනසති කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ බුදුරජාණන් වහන්සේ පින්වතුනි ඡන්ද චිත්ත වීර්ය විමංශා කියන මේ සතරේ දීපාද වඩාපු ලෝකේ පහළ වෙච්ච එකම උතුමන් වහන්සේ. එබඳු උතුමන් වහන්සේ නමක් පැන වූ දෙයක් වෙනස් වෙන්නේ නැහැ. නවතින්නේ නැහැ. දැන් කොරෝනා ආදී විපත්
රාශියකට අපි මුහුණ දුන්නා. ඒ අවස්ථාවල මේ දාන ක්‍රමය කොමාරි අපේ ජනතාව පවත්වාගෙන ආවා. ඒ නිසා අපිට පේනවා මේ ශාසන අන්තර්ධානයේ තමයි ඒ දාන ක්‍රමයක් අතුරුදහන් වෙන්නේ. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ පැන වූ වටිනා සංඝසතු මහා දානය තමගේ නිවසේ මේ පූජා කරන අවස්ථාව පළමුවෙන් ශාන්තිනායක ලොකුරා බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා පැවැත්වුවා. ඊළඟට මේ පූජනීය මහා සංඝරත්නයේ විශේෂයි මේ පිළියෙල කළ පරිස්කාර අෂ්ට පරිස්කාර අවශේෂ පිළිකර සහිත වූ ප්‍රණීත භික්ෂා දානය අපි සංඝසතුව පූජා කරන පූජා වේවා. ඒ ජනිත වන උදාර කුසල ශක්තිය අප්‍රේල් 9 වෙනි දිනට යෙදෙන මදුෂී දියණියගේ උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද කිරීමට, එවැගේම භාෂිත පුතණුවන්ට ආශිර්වාද කිරීමට, එවැගේම සරත් ප්‍රනාන්දු මහත්මයා, යසවතී පරගාතුට මහත්මිය, ලිලි පරගාතුට මෙදවි ඇතුළු සියලු ඥාතික මිත්‍රාදීන්ට ආශිර්වාද කිරීමට, ගෞරවනීය මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමට, එවැගේම හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබා ගැනීම අරමුණු කරගෙන, එවැගේම පරලෝක සපදේලියන් ප්‍රනාන්දු පියතුමන්ට, සුමනාවදී පීරිස් මෑණියන්ට, පියලාල් ප්‍රේම කුමාර සෝවිරාණන්ට, රොබර්ට් සීමියෝ පරගාතුට පියතුමන්, එවැගේම ඉගෝනෝනා පුකෝරළ මෑණියන්, කුසුමාවදී මහා කුමාර සෝවිරිය, සිරි විමල මහා කුමාර සෝවිරාණන්, ජගත් මහා කුමාර පුතණුවන් ඇතුළු දෙපාර්ශ්වයෙන්ම පරලෝකීය සියලු ඥාති වර්ගයාට පින් පිණිස තමයි මේ දාණය පූජා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා කල්පනා කරන්නේ මේ දාණය පූජා කිරීමෙන් ලබනා වූ කුසල ශක්තිය මේ ගෘහවාසෝන් අධිග්‍රහිතෝ හැම දිනාට හිතකාමී ඉෂ්ඨකාමී වන සියලු දෙවියන්ට ලැබේවා. ඒ සියලු දෙවියන්ට අපි මේ නම් සඳහන් කළ පරලෝකීය වූ සියලුම ඥාති වර්ගයාට, ඔබ අප සෑම දෙනාට ජාති ආදී සියලු දුක් වලින් මිදා උතුම් වූ නිවන් සැප පිණිසම හේතු වාසනා වේවා කියලා කවුරුත් මේ විදියට වාක්‍ය කියලා දාණය සංඝසතුව පූජා කරමු. ඉමං භික්ඛං සපරික්ඛාරං භික්ඛු සංඝස්සදේම ඉමං භික්ඛං සපරික්ඛාරං භික්ඛු සංඝස්සදේම ඉමං භික්ඛං සාඨ පරික්ඛාරං සපරික්ඛාරං භික්ඛු සංඝස්සදේම. කවුරුත් වැදගන්න ඉච්ඡිතං පත්තිතං තුයං විප්පමේය සමිජ්ජතු සබ්බේ භූරෙන්දු චිත්ත සංකප්පා ඡන්தோ භංගපියතා ත්‍රිතලතික සකලක්නීය සාගර භාරගතානේක නායික ගුණරත්න මණිමන්දිරාය මානවපතාගත භාග්‍යවත් අරිය සර්වඥ සම්බුද්ධ රාජෝත්තම ආනන්ද වහන්සේ උදෙසා ප්‍රථම කොටස විසුද්ධ ලෙස බුද්ධ පූජා භවත්වානතුරු තදනන්තරව සුපටි භණ්ජු භාවාදී අමිත ගුණගනා භරණ භූසිත සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල මහා කාශ්‍යපයනාදී නික්ලේශී මහා සංඝරුවන් උදෙසා මහත්දන් පවත්වා සසර සැරිසරා වාසය කරන කල්හි මතුවනාවන්නෝ අනාගත කාලයේ හිතුම් ලොවට සුර දුරක් මෙන් සුරපති භාග ගේතුමති නම් උත්තම රාජධානීහි
ඉපිද වැඩවදාරණු ලබන අප කල්යාණ මිත්‍ර මෛත්‍රිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක දන් දී බණසා උන්වහන්සේ විසින් වාසනා සතහට දේශනා කොට වදාරණු ලබන්නා වූ දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛ සුදරික්කමං අරියං අට්ඨංගිකං මග්ගං දුක්ඛෝපසමගාමිනං යන චතුරාර්ය සත්‍ය දේශනාවන්නසා එම දේශනාවගේ කෙළවර සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් යන සතර මග සතර ඵලයට පත්වීමෙන් නිත්‍ය මංගල පරම සුන්දර සුඛ ප්‍රණීත අමෘත මහා නිර්වාණ සාන්තිය පසක් කර ගැනීමට නමින් බවාන්තර වන්ටේ දුනා වූ සියලු මළගිය ඥාතීන්ටත් පින්වත් ඔබ අප සෑම සියලු දෙනාටමත් මෙපින් එකමසේ හේතු වේවායි වාසනා වේවායි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදර සිතින් සාදු නතින් පින් අනුමෝදන් විය යුතුයි. मूलासनारूढ़ सिटिने अति गौरवनीय गुरुदेवोत्तम नायक मानुभावन वंशे बौद्धाश्रम महाविहाराधिपति अति गौरवनीय नायक मानुभावन वंशे प्रधाने पूजनीय महासंगरोनी नवसराई कार्मिक पिंवाटी शरत महात्मा यशवती नोड़ा महात्मिया मधुसिद्धीरिया එවාගෙම වාසිත පුතුණුවන් ඇතුළු මේ හැමදෙනාම එකතු වෙලා වටිනා පින්කම් මාලාවක අවසානයේ සම්පූර්ණ කරමින් සිටින මොහොතේ ඉතින් මේ පින්කම දිහා බලන විට මම හිතනවා දැන් මම මුලින් බලගියන් පොන්නේ ඊ රාත්‍රී යාමේදී අති ගෞරවනීය නායක මහතුරුව වටිනා දේශනාවක් සිදු කළා. ඒ වගේම මේ මොහොතේදී අපේ බෝධාශ්‍රමයේ නායක මහතුරුව ඉතාමත් වටිනා දේශනාවක් සිදු කළා. ඒ නිසා මේ දේශනාවලටම වචනයක් දෙකක් එක රාශී කරලා මේ පින්කම නිමාවටපත් කරන්නයි සූදානම් වෙන්නේ. ඒක දීර්ඝ ලෙස මම කියන්න බැහැ. ඉදිරිය දවස. ඒ නිසා මේ පින්කමෙහි කර්මණක් තියෙනවා. ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියලා. තුන මේ කාරණය දිහා බලන විට මේ නිවස තුළින් ये संध्या मोहते नायक महामुद्रो सिंह करේ දකින්නට තිබෙන විශේෂ ගුණාංගයක් තමයි ශ්‍රද්ධාව වහන්සේ. තුන පින්කම යම් කිසි බෞද්ධයෙක් තුළ නිවන අරමුණු කරගෙන පදනම් කරගෙන ක්‍රියා කරනවා නම් මූලිකම සම්දිස්ථානය තමයි මේ ශ්‍රද්ධාව කියන්නේ. තුන මේ ශ්‍රද්ධාව සීලයක් නිවරදිව තියෙනවා නම් අපිට අන්න ඒ තුලින් පිටුතුනේ මේ දර්ශනය තුළ ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ දර්ශනය දිහා බලන විට අපිට බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ගුණ 6කින් විග්‍රහ කරන අතර මේ පළවෙනි ගුණය දිහා බලන විට පළවෙනි ගුණය තමයි ශ්‍රාවකාත කියන්නේ. ශ්‍රාවකාත කියන්නේ මනාකොට දේශනා කරන ලද. ඒ මනාකොට දේශනා කරන මේ මනාකොට කියන වචනය තුළ අපිට දකින්න පුළුවන් මුල මැද අග කියන මේ තුන්කොළම එක හා සමානව ගැලපෙන ආකාරයෙන් ඉතාමත් නිවැරදිව කරපු දේශනාව. මේ දේශනාව මම දකින දේ තමයි අර බෞද්ධ වශයෙන් ශ්‍රද්ධාව ගුණේ පිළිපදලා අපේ ජීවිතේට මේක අතුලත් කරන්න. දැන් වර්තමාන ලෝකයේ ගණිතයෙන් අපිට 84000ක් ධර්මස්කන්ධය තියෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේ අපේ ජීවිතේ නිකන් අච්චාරුවක් වගේ. ඒ හේතුව 84000ෙම තනින් තන සූත්‍රවලින් පොඩි කෑලි ගන්නවා. කෑලි අරගෙන අච්චාරුව හදනවා. අච්චාරුව ලොකු හට්ටියක හදලා ඉවරනා කන්න ගත්තම පුංචි කණුහෙන්දකින් චුට්ටක් පාන. ඔක අපිට වෙලා තියෙන්නේ. එහෙම නැතුව මේ ධර්මය ගත්තම දැන් අපි නිකන් හිතමු මහා මංගල සූත්‍රය. ඒතර මේ මහා මංගල සූත්‍රයේ මේ කරුණු 38 ගත්තම මේකේ මුලමද අග බුදුරජාණන් වහන්සේ නිවැරදි කාම පැහැදිලිව විග්‍රහ කළා. ඒතර මේ පිළිවෙලට අපි ඒක ක්‍රියාත්මක වෙනවා. අපේ ජීවිතේ අපිට නිර්වාණය දක්වා ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒතර නිර්වාණය කරා ගමන් කරද්දී අපිට මංගල සූත්‍රය නැති අර ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවා.
මොකද අපිට මුලින්ම වෙනනේ අසේවනාච බාලාණං පණ්ඩිතානං සේවනා පූජා පූජනීයාන මේ තමයි මොකද. උදවන බාලයන්ගෙන් වෙන වෙනා පඬිතුයන් ආශ්‍රය කරනවා. ඒ පඬිතුයන් ආශ්‍රය කරන පිළිවෙත්තන් පොතන මූලික අධිෂ්ඨානය තුළ අපිට මූලික කරුණු ටික උගන්වනවා. දැන් පිළිවෙත්තන් පුදන්න කොහොමද පඬිතා මගේ ජීවිතය එළිය කරන්නට මඟ පෙන්වන්නට යම් කෙනෙක් පදනම් වුණාද ඒ කෙනා වෙනුවෙන් අපි ඒක ගෞරව කරනවා. ඒ ගෞරව කරන ඒකම පුරුදු කරලා තියෙන දානන්ත ධම්මචර්යය තමයි දෙනියම අපිට ඉබේටම අර මූලික ගුණ ධර්මات එක්ක පුරුදු වෙනවා. ඒවම පුරුදු වෙන ඊළඟට තමයි අපිට දානන්ත කාලේන ධම්ම සවණම් කාලේන ධම්ම සම්පත්තන ඒකට යන පුළුවන්කම තියෙනවා. එවැනි ආකාරයෙන් අපේ මේ සිතුවිලි ගොඩනගා ගන්නට පුළුවන් නම් අන්න ඒක තමයි මේ ධර්මයේ වටිනාකම රසවත්භාවය. මේ ධර්මය ඇතුළට යන්නේ මේක රසවත්භාවය ඉතාමත් ඉහළයි මේක වටිනාකම ඉහළයි. ඒ බව මම හිතන්නේ අමුතුවෙන් අපිට පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ සරත් මහත්මයා යසෝටි මහත්මිය මේ දරුවන් දෙපළ ලෝක කොහේ හිටියත් නිරන්තරයෙන්ම සිහිපත් කරන්නේ මේ පින්කම් පිළිබඳව. ඒ නිසා විශේෂයෙන් මේ දියණිය ඒ යාපනයේ ප්‍රදේශයේ ඒ රැකියාව කරන කාල සීමාව තුළ පවා අපිට නිරන්තරයෙන් දුරකථනයෙන් කතා කරලා කිව්වහම දාන දෙන්නේ කොහොමද? අපිට පන්සල් දෙන්න ඕන එන්න විදියක් නැහැ. දැන් දුර විතරයි අපි එතන ඉන්න ඕන. ඒ වගේම පුදුම හැඟීමක් ශ්‍රද්ධාවක් තිබුණේ. ඒ ශ්‍රද්ධාවත් එක්ක කොතනට ගියා කොහේ හිටියා මොන ස්ථානයක හිටියා මොන ජාතියක හිටියා මොන ආගමක හිටියා තමන්ගේ මූලික දර්ශනය තමන් අමතක කරේ නැහැ. තමන් නිරන්තරයෙන් තේරුම් ගත්තර සද්ධාදනං සීලදනං මේ සද්ධාව සීලය මේක මගේ ජීවිතේ දරයක්. මගේ ජීවිතේ පුණ්‍යංගල මේක නිසා මේ බුද්ධහමෙන් තමයි මගේ ජීවිතේ පෝෂණය වෙලා තියෙන්නේ. තොර මගේ ජීවිතේ නම් අවසන් කරන්නත් ඕනේ මේ දර්ශනය තුළින් කියන කෝක තේරුම් අරගෙන නිරන්තරයෙන්ම ක්‍රියා කරන ධාර්මික පිළිසක් වශයෙන් සිහිපත් කරන්න පුළුවන්. ඒ නිසා කර්ම කාරණා ටිකක් සිතට තමන්ගේ හිතට අරගෙන තමන්ගේ ජීවිතේ නිරන්තරයෙන් ගොඩනගා ගන්න උත්සාහ කරන්නේ කියලා සිහිපත් කරමින් මේ මොහොතේ කල්පනා කරන්නේ සන්ධ්‍යා මොහොතේද මේ දක්වා මහ විශාල පින්කම් මාලාවක් සිදු කරා. මේ සෑම සියලු ආකාරයෙන්ම රැස් කර ගන්න දුරු සියලු පින් වලින් විශේෂයෙන්ම නම් වෙන දින ජන්මදිනයේ සිහිපත් කරන්නේ මනුෂ්‍යදීරිය. විශේෂයෙන් මේ දොස්තරණා මහත්මියට අපි ආශිර්වාද කරන් කියනවා. ඒ වගේම මේ පුදුරුවන් වාසික පුදුරුවන් ඒ වගේම සරත්නාන්ද මහත්මයා යසෝදේ නෝනා මහත්මිය නිසා විශේෂයෙන් මේ දෙවි නෝනා මහත්මිය මේ හැමදෙනාටම අපි ආශිර්වාද කරන් කියනවා. මේ දරුවත් විශේෂයෙන්ම මහාන්දරොත් බොහෝම කුරුබගව විශේෂයෙන්ම කොහේ ගියත් අපිට ෆොටෝ දාලා හාමුදුරුවෝ දැන් මෙහි ඉන්න මේ ආකාරයෙන් ඉන්නේ. ඒ නිසා මේ නිරන්තරයෙන් කොහේ ගියත් ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන බොහොම හිතවන්ත උදා කරන දායක පවුලක් වශයෙන් ඒ නිසා මහා සංඝරත්නය වශයෙන් අපි ආශිර්වාද කරන් කියනවා. ඒ නිසා මේ මොහොතේ රැස් කරගන්න තියෙන සියලු පින්වලේ මේ හැම දිනාටම නිරෝගී සුවය රත්නත්‍රයේ ආශිර්වාදේ දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන කිසිම ලෙඩක් දුකක් කරදරයකින් බාධකයෙන් තොරව චිරාත් කාලයක් වැඩෙමින් කරන කියන රැකී ආරක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු ආදී දින දිනු කරගෙන ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උතුම් වූ සත්‍යයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපේ ලෝකයේ ශාසනයත් ආරක්ෂා කරන සියලුම දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. ඒ දෙවියන් ප්‍රාණ්ඩු ආන්දර පෙර පියතුමා සමනාවතී පීරිස් මෑණියන් ප්‍රියලාල් ප්‍රේම කුමාරේ සහෝදරයන් රොබර්ට් සෙන්යෝ පරගහතොටේ පියාණන් ඒ වගේම ඉගෝනෝනා අතිගෝරලේ මෑණියන්ස් කුසුමාවතී මහ කුමාරේ සොයලි ඒ වගේම සෙල්මිමල මහ කුමාර සොයලා ජගත් මහ කුමාර ඒ පුතුණුවන් ප්‍රධාන කොට ඇති ජන්මාන්තරගතම වර්ග පරම්පරාගත ඥාතීන් යම් කෙනෙක් පින් බලාපොරොත්තු වෙන්නේ නැද්ද? ඒ හැමදෙනාම මේ පින් අනුමෝදන් වෙලා ඔවුන්ගේ පරලොව ජීවිතත් ආලෝකමත් වේවා සුවපත් වේවා. කෙලවර ජීවත් වෙන අපි හැමදෙනාම මේගේ ඥාතීන් දෙවියන් ප්‍රාර්ථනා කරන උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිසම මේ උතුම් වූ පින්කම පාරමිතාවක් බවටම පත් වේවායි සාදු කියා ප්‍රාර්ථනා කටයුතුයි. දෙවියන් පිළිද වාකාශත්ථාච බුම්මත්තානි
ඉදම් මේ ඥාතිනම් හෝතු වැඳ ගන්න ආශිර්වාද කරනවා දෙනාටම. දිවාදන දීරිස නිච්ඡං උද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං වරං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච තෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු තිරසානි භූපාලය සත්‍සේ නිදුක් ජීවෝග්‍ය ජීවතේ සුභපඤ්ඤ වේවා.
But